අද අරගෙන ආවේ සුපිරිම මූවී එකක්. මේක මිස් කරගන්න දෙයක් හිතන්නවත් එපා. මූවී නම තමයි සෑන්ඩ්. මූවී පටන් ගන්නින්දීම පෙන්නනවා කොල්ල කෙල්ලෝ ටිකක්ව. මේ කට්ටිය වෙරළක් ආසන්නේ මත් පැන් බොන ගමන් දවස එන්ජොයි කරනවා. මේ අතර මෙතන වෙන දේවල් සමාජ මාධ්‍ය වලට වැරදිලා හෝ කවුරු හරි මුදාහරින්න ඉඩ තියෙන හින්දා කොල්ලෙක් හැමෝගෙම සෙල්ෆෝන් එක එකතු කරලා මල්ලකට දානවා. මේ වෙලාවේ මෙතනට කොල්ලෝ දෙන්නෙක් සෙවල වලින් පිරුණු විශාල බිත්තරයක් වගේ දෙයක් අරගෙන එනවා කියලා පෙන්නනවා. මේ දෙන්න කියන එක හම්බ වුණේ මෙතන ඉඳලා වැඩි දුරකින් නෙවෙයි කියලා. ඒ වගේම මේක මොකද්ද කියලා කාටවත් හිතා ගන්න බෑ. ඊළඟ දවසේ අපිට පෙනෙනවා මිත්සා කේල් කියන කපල් එක. මේ වෙලාවේ මිට්ට ඇහැරෙනවා. මේ නිසා කේල්ලත් එයාගේ නිින්ද නැති වෙනවා. මේ දෙන්න ජීවිතාරක්ෂක මුරපොලෙන් එළියට එනවා යාළුවෝ මොකද කරන්න කියලා බලන්න. මේ දෙන්න දකිනවා කාර් එකක නිදන් ඉන්න යාළුවෝ 4 දෙනෙක්ව. ඉස්සරහා ෂීට් එකේ ඉන්නේ ජෝන් සහ චණ්ඩා කියන කපල් එක. ඒ වගේ අනිත් කපල් එක වෑන් සහ රොන්. මේ කට්ටිය මේ වෙලාවේ නිින්දෙන් ඇහැරෙනවා. අපට පෙන්නනවා ලීමේසයක් උඩ නිදාගෙන ඉන්න ගෑනු ළමෙක්ව. මෙයාගේ නම මාෂා. මාෂාගෙන්ගේ එක නූල් පොටක්වත් නැහැ. මේ වෙලාවේ කේල් දකින්නවා කෑම වගේක් කන ගමන් ඉන්න කුරුල්ලෙක්ව. මොකක් හරි දෙයක් කුරුල්ලා එක පාරට පොළොව යට ඇදලා ගන්නවා. මේ නිසා කේල් කලබල වෙන්න පටන් ගන්නවා. මේත් එක්කම කේල් දකින්නවා මාෂා නැගිටලා වැල්ලට කකුල තියෙන විදිය. කේල් එක කරන්න එපා කිව්වත් දැන් එකට පරක්කු වැඩි. මාෂාට ඒ කකුල පොළොවෙන් ගලව ගන්න බැරි වෙනවා. හැමෝම වගේ මේක දිහා පුදුමින් වගේ බලාගෙන ඉන්නවා. කාටවත් හිතා ගන්න බෑ එතන මොකද්ද වෙන්නේ කියලා. මේ වෙලාවේ රොනි මාෂාට උදව් කරන්න යනවා. නමුත් එයාගේ කකුල පැටලිලා බිමට වැටෙනවා. මාෂා රුණා වගේම එයාටත් මූණ පොළොවෙන් ගලව ගන්න බැරි වෙනවා. කොහොම නමුත් රොනිට පුළුවන් වෙන එයාගේ මූණ නැවත ගලව ගන්න. හැබැයි මූණෙන් භාගයක්ම නැහැ. මේ වෙලාවේ පොළොව යට ඉන්න ජීවියා රොන්න සහ මාෂාව පොළොව යට ඇදලා ගන්නවා. මේ නිසා හැමෝම වගේ කලබල වෙන්න පටන් ගන්නවා. මේ කට්ටිය පොලිසියෙන් උදව් ඉල්ලමු කියලා කතා වුණත් පාඩියේ සෙල්ෆෝන් සේරම එකතු කරලා මල්ලකට දැම්ම නිසා කාගාවත් උදව් ඉල්ලන්න සෙල්ෆෝන් එකක් නැහැ. කාටවත් හිතා ගන්න බෑ ඊළඟට කරන්නේ මොකක්ද කියලා. මේ වෙලාවේ ජෝන් පිටට හැමෝම වරද පටවන්න පටන් ගන්නවා. මොකද එයා තමයි හැමෝගෙම ෆෝන් ටික එකතු කරේ. ෆෝන් එකක් හරි තිබුණා නම් කාගෙන්ම හරි උදව්වක් ඉල්ලන්න තිබුණා. නමුත් ඊට වඩා නරකම දේ මේ වෙරළ සීම ඇතුල් වෙන්න තහනම් තැන. ඒකට හේතුව මේ ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය වලින් දූෂිත වෙලා තියෙන්නේ. ජෝන් න්යාය කාර් එක ස්ටාර්ට් කරන්න උත්සාහ කරනවා. නමුත් මොකක්ම හරි හේතුවක් නිසා එන්ජිම තවදුරටත් වැඩ කරන්නේ නැහැ. කේල්ට මේ වෙලාවේ දැනගන්න ඕන වෙනවා පොළොවට වෙන්නේ මොකක්ද කියලා. කේල්ලගේ අත පොළොව ආසන්නයට ගෙනිනවා. ඒත් එක්කම පොළොවේ ඉඳලා යම් දෙයක් උඩට එන්න පටන් ගන්නවා. අපිට පෙන්නනවා ගිල්බර්ට් කියලා කොල්ලෙක්ව. මෙයා ඉන්නේ තඩි බැරල්ලයක් ඇතුලේ. ගිල්බර්ට් දැන් තමයි ඇහැරෙන්නේ. එයා දන්නේ නැහැ කලින් වුණ කිසිම දෙයක්. ගිල්බර්ට් ඕන වෙනවා මේ වෙලාවේ බැරල් එකෙන් එළියට එන්න. නමුත් හැමෝම වගේ කියනවා ගිල්බර්ට් ඕකෙන් එළියට එන්න හිතන්නවත් එපා කියලා. ගිල්බර්ට් හිතන්නේ යාළුවාට විහිළුවක් කරනවා කියලා. ගිල්බර්ට් කියනවා දැන්වත් ඔය මෝඩ විහිළු නවත්තපල්ල කියලා. නමුත් මේ වෙලාවේ ගිල්බර්ට් ළඟ ඉන්න කුරුල්ලෙක් එක පාරට පොළොවට ඇදලා ගන්නවා. මේ නිසා ගිල්බර්ට්ගේ කට වැහෙනවා. මේ කට්ටියට තේරෙනවා එයාලත් එක්ක හිටපු අනිත් සේරම යාළුවෝ ටික මේ පොළොවට එන සතා කාලා දාලා කියලා. ඒ වගේම මේ කට්ටියට මෙතන වෙන්නේ මොකක්ද ඊළඟට කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. ඇත්තටම මේ සතා මොකෙද්ද බලමු කතාව ඉස්සරහට යනකොට. මේ කට්ටිය දකින්න වලට කලින් දවසේ හම්බුණ සෙවල සහිත බිත්තරේ. නමුත් බිත්තරේ අවශේෂ කීපයක් විතරයි මේ වෙනකොට තියෙන්නේ. සමහර විට බිත්තරේ ඇතුළේ හිටපු ජීවියා මෙයාලා නිදන් ඉන්න අතරතුර එළියට එන්නේ නැති. ඒ වගේම මේ කට්ටියට තේරෙනවා බිත්තරේ ඇතුළේ ඉන්නේ නැත්තේ මෙයාලට පාර දෙන ජීවියෙක්ගේ පැටියෙක් වෙන්නේ නැති කියලා. කොහොම නමුත් මේ කට්ටියට කවුරුම හරි උදව්වට එනකම් බලාගෙන ඉන්නව හැර වෙනත් කරන්න කිසිම දෙයක් නැහැ. මේ වෙලාවේ ජෝන්ට අදහසක් එනවා සෙල්ෆෝන් දාලා තියෙන මල්ල ගන්න.
එයා සර්ෆ් බෝඩ් දෙකක් අරගෙන ඒව පාවිච්චි කර කර ඉස්සරහට යන්න පටන් ගන්නවා. ජෝන්ට පුළුවන් වෙනවා පෝන් තියෙන මේසේ ළඟටම යන්න. නමුත් අවාසනාවන්ත විදිහට සර්ෆ් බෝඩ් එක ලිස්සලා තරමක් ඈතට යනවා. මේ නිසා ජෝන්ගේ කකුල් දෙක සර්ෆ් බෝඩ් එකේ අත් දෙක මේසෙ උඩ. මේ අතරම ජෝන්ගේ බඩ ආසන්නයටම අර ජීවියා එන්න පටන් ගන්නවා. අවසාන මොහොතේ ජෝන්ට පුළුවන් වෙනවා මේසෙ උඩට පැන ගන්න. නමුත් එයාගේ බඩ තුවාල වෙලා. Fuck, that really hurts. Jonah! Hey! Look at me, Jonah. I'm okay. ජෝන් මේ වෙලාවේ මාෂාගේ බෑග් එක අරලා බලනවා. එයාට ඒක ඇතුලේ තිබිලා හම් වෙනවා බීම් වර්ග කිහිපයක්. මේ නිසා හැමෝටම ගොඩක් සතුටුයි. මොකද කවුරුත් තාම මොනවත් කාලවත් බීලවත් නැහැ. වෑන්ස් තිබා වැඩිකම නිසා බීම් එක බීගෙන යනවා. මේ අතරතුර ජෝන්ගේ ලේ ගලන එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ජෝන්ට ඇති වෙන වේදනාව ටිකෙන් ටික වැඩි වෙනවා. ජෝන්ට මේ වෙලාවේ වමන යන අතර වේදනාව වැඩිකම නිසා එතනම තියෙන මේස උඩ වැතිරෙනවා. අනිත් අයත් මේ භයානක ස්ථානෙන් බේරෙන්න ක්‍රමයක් නැති නිසා ගොඩක් ව්‍යාකුල වෙලා ඉන්නේ. මේ කට්ටියට ජීවිතේ බේර ගන්න තියෙන එකම විකල්පය දුරකථන ටික ආයෙත් ගන්න එක. චණ්ඩ වෑන්ස්ගේ උදව්ව අරගෙන කාර් එක දිගේ අරින්න උත්සාහ කරනවා. නමුත් ඒක ඊටන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද පොළොව ස්පර්ශ වුණා කියන්නේ ජීවිතේ එතනම ඉවරයි. Good. Turn around. Hold on. මේ දෙන්නට පුළුවන් වෙනවා කොහොම හරි ඩිකේ අන්ලොක් කරන්න. නමුත් ඩිකේ සම්පූර්ණයෙන්ම අරගන්න නම් වෙන්නේ නැහැ. It's hitting my shin. නමුත් දෙන්න වැඩේ අත්හරින්න ලැස්ති නැහැ. කොහොම හරි ඩිකේ අරින්න උත්සාහ කරනවා. නමුත් චණ්ඩයි කකුල් ඉස්සලා බිමට වැටෙන්න යනවා. මෙයාලගේ වාසනාවට මේ පැත්තට ලයිෆ් ගාඩ් කාර් එකක් එනවා. හැමෝටම මේක නිසා පොඩි සහනයක් දැනෙනවා. මේ ලයිෆ් ගාඩ් කියනවාගේ නම ඇලෙක්ස් කියලා. ඒ වගේම එයා අහනවා මෙතනට ආයේ මොකටද කියලා. මේ කට්ටිය ඇලෙක්ස්ට කියනවා පොළොවට නම් අඩිය තියන්න එපා කියලා. ඒ වගේම පොළොවට ඉඳන් භයානක සතෙක් පාර දෙනවා කියලාත් කියනවා. නමුත් ඇලෙක්ස් හිතන්නේ මේ කට්ටිය බොරුවක් කරනවා කියලා. ඇලෙක්ස් කාර් එකෙන් බැලලා ටිකෙන් ටික ඉස්සරහට යන්න පටන් ගන්නවා. නමුත් ඇලෙක්ස් දන්නේ නැහැ මෙතන වෙන භයානක දේවල් ගැන. ඇලෙක්ස් දිගටම ඇවිදින ගියත් එයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව එයා දාගෙන ඉන්න සපත්තු දෙක. ඇලෙක්ස් මිස්ටර් සහ කේල් කියන ඔතනින් පහළට එන්න කියලා. මේ දෙන්න පැහැදිලි කරන්න හදනවා මෙතන සිද්ධ වුණු දේවල් ගැන. නමුත් ඇලෙක්ස් මෙයාලා කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මේ වෙලාවේ ඇලෙක්ස් ගැටින් යකි යතුරු ටික බිමට වැටෙනවා. මේ නිසා ඇලෙක්ස් යතුරු ටික ගන්න එයාගේ අත පොළවෙන් තියෙනවා. මේ කට්ටිය කරන්න එපා කියලා කිව්වොත් දැන් ඒකට පරක්කු වැඩි. කේල් මේ වෙලාවේ කියනවා එයා ළඟ තියෙන ස්ප්‍රේ එකෙන් ওই ජීවියට විදින්න කියලා. ඇලෙක්ස් මේක කරනවත් එක්කම එයාට පුළුවන් වෙනවා එයාගේ අත නිදාස් කරගන්න. නමුත් ඇලෙක්ස් ගැටින් භාගයක්ම මේ වෙනකොට කාලේ ඉවරයි. මෙතනින් බේරලා යන්න තිබුණ එකම බලාපොරොත්තුව මේ විදිහට නැති වෙලා යනවා. මේ වෙලාවේ මිස්ට අදහසක් එනවා. මිස් කියනවා ඇලෙක්ස්ට මේ තරම් වෙලාවක් වැල්ලේ ඉන්න පුළුවන් එක සපත්තු දෙක නිසා කියලා අපිටත් ඒ විදිහට වැල්ල ඇවිදින්න පුළුවන් කියලාත් කියනවා. මිස්ගේ සැලසුම තමයි කොහොම හරි ඇලෙක්ස්ගේ කාර් එක ළඟට යන එක. මෙතනින් පැන ගන්න තියෙන එකම බලාපොරොත්තුවත් ඒක. මේ වෙලාවේ ඡණ්ඩ යා ළඟ තියෙන තුවායක් මිස්ට විසි කරනවා. නමුත් ඒක ගන්න ගිහින් මිස්ට මෙතනින් පල්ලෙහාට වැටෙනවා. මේ නිසා හැමෝම වගේ කලබල වෙනවා. මේත් එක්ක මිස්ගේ ශරීරයට ජීවියක් කන්න පටන් ගන්නවා. කෑ ගන්නවා හැර මිස්ට උදව් කරන්න නම් කාටවත් පුළුවන් කමක් නැහැ. ටිකෙන් ටික යාළුවෝ අඩු වෙන නිසා හැමෝම වගේ කලබල වෙලා ඉන්නේ. ඊළඟ කාගේ වාරයේදී කියලා කවුරුම දන්නේ නැහැ. කොහොම නමුත් කේල් ඩිකේට අත හිර වෙලා ඉන්න වෑන්ස් උදව් කරන්න ඕන නිසා ජීවිත ආරක්ෂක මුරපොලේ ඉඳලා කාර් එකට පැන ගන්නවා. On the count of 3, 2. වෑන්ස් බේර ගන්නවත් එක්කම ගිල්බර්ට් කෑ ගහන්න පටන් ගන්නවා. ගිල්බර්ට්ගේ විශාල ශරීරය බැරල් එකේ ගොඩක් වෙලා හිර වෙලා තිබුණ නිසා එයාගේ ශරීරයෙන් ලේ ගලන්න පටන් ගන්නවා. You're okay. Come here.
මේ කට්ටිය කැඩිච්ච මේසක ලී වගේක් යොදාගෙන ජෝන් ඉන්න තැනට හෙමින් යන්න පටන් ගන්නවා. නමුත් සම්බරතාවය නැති වුණා කියන්නේ ජීවිතේ එතනම ඉවරයි. Man stealing. Don't worry about me. Come on, Ronnie, you can do this. There you go. Okay. Come on. Come on. ඇස් ටිකෙන් ටික ඉස්සරහට එන්න පටන් ගත්තත් ටිකක් දුර යනකොට සම්බරතාවය නැති වෙලා බිමට වැටෙනවා. මේ නිසා වෑන්ස්ටත් අනිත් අයට උනා වගේම මේ භයානක ජීවිත ගොදුරක් වෙන්න සිද්ධ වෙනවා. මේ අතරම ගිල්බර්ට්ගෙන් ලේ ගලන එක වැඩි වෙන නිසා බැරල් එක දිගේ ලේ පහළට ගලාගෙන යනවා. මේත් එක්කම පොළොව යට ඉන්න ජීවය ලේ වලට ආකර්ෂණය වෙලා බැරල් එක දිගේ උඩට එන්න පටන් ගන්නවා. මේ වෙලාවේ චණ්ඩ වෙන කරන්න දෙයක් නැති නිසා එයාගේ කකුල් රෙදි වලින් ඔත්තාගෙන ඇල්ස්ගේ කාර් එක පැත්තට දුවන්න පටන් ගන්නවා. කොහොම නමුත් චණ්ඩට පුළුවන් වෙනවා කාර් එක උඩ නැග ගන්න. මේ නිසා හැමෝටම ගොඩක් සතුටුයි. නමුත් ගිල්බර්ට් නම් වැඩි වෙලාවක් මෙහෙම සතුටින් ඉන්න වෙන්නේ නැහැ. මොකද ලේ වලට ආකර්ෂණය වුණ මේ ජීවියා ගිල්බර්ට්ටත් ගොදුරක් කරගන්නවා. මේ විදිහට මෙයාට තවත් යාළුවෙක් නැති වෙනවා. හැමෝටම ගොඩක් දුකයි. චණ්ඩටත් එයාගේ කකුල් ඉස්සර නිසා වැටෙන්න සිද්ධ වෙනවා. මේ නිසා එයාට සීය නැති වෙනවා. ඔන්න අපිට පෙන්වනවා දැන් රෑ වෙලා කියලා. ඒත් එක්කම චණ්ඩට යාගේ සීය එනවා. චණ්ඩ ඇස්සරලා වටපිට බලද්දි දකින්න ලයිෆ් බෝඩ් එකක් තියෙන විදිය. එයා ඒක පාවිච්චි කරලා කේල්ලෝ සහ ජෝන්වත් කාර් එකට ගන්න තමයි දැන් හදන්නේ. අන්තිමේදී චණ්ඩට පුළුවන් වෙනවා මේ දෙන්නව කාර් එක ළඟටම අරගෙන එන්න. කේල් කාර් එකට නගින්න හදද්දිම අර ජීවියා පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලාව අපිට පෙන්වනවා පොළොවට ඉන්න ජීවියාව. මේ ජීවියාව ඊටවටත් වඩා ගොඩක් විශාලයි. කේල්ට පුළුවන් වෙනවා කාර් එක උඩට කොහොම හරි පැන ගන්න. නමුත් කේල්ට පහර දෙන එක නම් නවතින්නේ නැහැ. කේල් ළඟ තියෙන ඉන්ධන කෑන්නයක් අරගෙන කාර් එක වටේටම හලන්න පටන් ගන්නවා. You thirsty? Son of a bitch! Burn, you motherfucker! අන්තිමේදී මේ තුන් දෙනාට පුළුවන් වෙනවා කාර් එක ඇතුළට පැනගෙන ජීවිතය ආරක්ෂා කරගන්න. නමුත් ජෝන්ගෙන් මේ වෙලාවේ කිසිම සද්දයක් එන්නේ නැහැ. ජෝන් මේ වෙනකොටත් මැරිලා ඉවරයි. කාර් එකේ යතුරු නැති නිසා මේ දෙන්නටත් කවුරුම හරි උදව් වෙනකම් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. අපිට පෙන්වනවා දැන් උදේ වෙලා කියලා. මේ දෙන්න ළඟට පිරිමි කෙනෙක් ඇවිත් කතා කරනවා. මේත් එක්කම කේල් නැගිටලා කාර් එකෙන් එළියට බහිනවා. නමුත් දැන් අර ජීවිකෙන් කිසිම කරදරයක් නැහැ. කොහොම හරි රෑ වුණ දෙයින් මේ ජීවියා මැරෙන්නේ නැති. අන්තිමේදී මේ දෙන්නට විතරයි ජීවිතේ බේර ගන්න පුළුවන් වෙන්නේ. මූවි එක ඉවර වෙන්න කලින් පෙන්වනවා අර ජීවියා තවත් වෙරළකට පිහිනගෙන යන විදිය. සෑන් දෙවෙනි මූවි එකක් එන විදියට මේක තවත් මෙතනින් ඉවර වෙනවා. ඔයාලත් නොදන්න ස්ථාන යනවා නම් විය හැකි අනතුරු ගැන සැලකිලිමත් වෙන්න. එහෙනම් මේ වගේ සුපිරි මූවි එකකින් ආයෙත් ඉක්මනට හම්බ වෙමු.